ඇමරිකානු යුද නෞකා නව මැද පෙරදිග ආරක්ෂක සන්ධාන ඉරානය සමග දැඩි ආතතිය ලෝකය පුරා ස්වභාවික අනතුරු මේ සියල්ලම සිදුවන්නේ එකම වෙලාවකයි. මැද පෙරදිග නව විශාල යුද කැටුමකට ලෝකය ගමන් කරනවාද. ලෝකය පුරා දරුණෝන දේශගුණික විපර්යාස අපේ ආර්ථිකයට බලපෑම් කරනවාද. අද අපි කතා කරන්නේ ලෝක දේශපාලනය සහ ආර්ථිකය වෙනස් කළ හැකි ප්‍රධානතම පුවත් කිහිපයක්. අපගේ පළමු අවධානය මැද පෙරදිග කලාපය වෙතටයි. ඇමරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය ආතතිය මධ්‍යයේ USS ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. දින 260කට වඩා වැඩි කාලයක් කිසිදු වරායක නොනවත්වා මුහුදේ රැඳී සිටිමින් වාර්තාවත් තබා ඇති මෙම නෞකාව දැන් නැවතත් ඇමරිකාවේ සැන් දියාගෝ බලා යාත්‍රා කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මෙම දීර්ඝකාලීන යුද මෙහෙයුම හේතුවෙන් නෞකාවේ සිටින නාවිකයන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත් සඳහන් වනවා. මේ අතර USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව වෙනුවට USS ජෝර්ජ් වොෂින්ටන් නෞකාව මැද පෙරදිග කලාපය වෙත කැඳවීමට ඇමරිකානු ආරක්ෂක අංශ මේ වන විට පියවරගෙන තිබෙනවා. මීළඟට මැද පෙරදිග කලාපයෙන් මේ සතිය වාර්තා වන සුවිශේෂීම සහ ලෝක දේශපාලනය උඩි යටිකුරු කළ පොතක් වන්නේ සෞදි අරාබියේ මක්කා නුවරදී අත්සන් කළ ලද ඓතිහාසික මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමයි. සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය යන ප්‍රබල ඉස්ලාමීය රටවල් තුන එක්ව අත්සන් කළ මෙම ගිවිසුම හරහා නේටෝ සංවිධානයේ 5 වෙනි වගන්තියට සමාන සාමූහික ආරක්ෂක පද්ධතියක් ගොඩනගා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ගිවිසුමට අයත් සෞදිය, තුර්කිය හා පාකිස්තානය යන රටවලින් එකකට එල්ල වෙන ප්‍රහාරයක් රටවල් තුනට මෙල් වූ ප්‍රහාරයක් ලෙස සලකා සාමූහිකව යුද්ධමය වශයෙන් මුහුණ දීමට තීරණය කිරීමයි. මෙම ප්‍රබල ආරක්ෂක සංවිධානය බිහිවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානයේ සහාය ලබන යේමනයේ හුති සටන්කාමීන් විසින් සෞදි අරාබියට සහ රතු මුහුදේ වාණිජ නැව්වලට දිගින් දිගටම එල්ල කරන දරුණු බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරයි. මේ සතියේ හුතිවරුන් විසින් යේමනයේ පිහිටි උපාය මාර්ගික අල් මකාවරාය සහ සෞදි අරාබියේ ජාසානයේ පිහිටි ඇරම්කෝ තෙල් පිරි පහදුව වෙත දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කරා. මේ හේතුවෙන් සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සමාජිකයන් ගණනාවක් ජීවිතක්ෂයට පත් වුණා. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ඇමරිකානු ආරක්ෂාව මත යපුණු සෞදි අරාබිය දැන් ඇමරිකාවෙන් පරිබාහිරව න්‍යෂ්ටියක බලවතෙකු වන පාකිස්තානය සහ නේටෝ සමාජිකයෙකු වන තුර්කිය සමග මෙවැනි ගිවිසුමකට එළඹීම මැද පෙරදිග ඇමරිකානු බලයට විශාල බලපෑමක් එල්ල කරන්නක් බවයි. ඒත් සමගම ඇමරිකානු දේශපාලන කරලියෙන් මේ සතියේ වාර්තා වන සුවිශේෂී පුවතක් වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති නවතම නීතිමය අභියෝගයයි. ට්‍රම්ප් සතු ට්‍රූත් සෝෂල් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන ට්‍රූත් API නැමැති නව සේවාවක් හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී තිබෙනවා. මෙහිදී සිදුවන්නේ මසකට ඩොලර් ලක්ෂයක් වැනි විශාල මුදලක් ගෙවන ග්‍රාහකයන්ට ජනාධිපති ට්‍රම්ප් තබන සටහන් අනෙකුත් අයට වඩා කලින් කියවීමට අවස්ථාව ලබා දීමයි. ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රකාශනිතා ලෝක කොටස් වෙළඳපොළ පවා වෙනස් වන බැවින් මෙය පූර්ව ප්‍රවේශය හරහා විශාල මූල්‍ය සමාගම් අයුතු ලාභ ලබන බවට චෝදනා එල්ල වී තිබෙනවා. මාධ්‍ය සංවිධාන පවසන්නේ ජනාධිපතිවරයා තමන්ගේ නිල තත්ත්වය පාවිච්චි කරමින් පුද්ගලිකව ලාභ ලැබීම මුළු මනින්ම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි. දැන් අපි අවධානය යොමු කරන්නේ ලෝකයේ පවතින දරුණුතම දේශගුණික තත්ත්වයක් වෙතයි. යුරෝපයේ පුරා මේ දිනවල පවතින අසාමාන්‍ය අධික උණුසුම හෙවත් දරුණු තාප තරංග හේතුවෙන් මේ වන විට පුද්ගලික මරණ 25000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ජර්මනියට වන අතර එහි පමණක් හීට් වේව් නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 11900කට වඩා අධික බව වාර්තා වනවා.
ප්‍රංශයේ පැරිස් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවා ගොස් ඇති අතර ජර්මනිය ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය වාර්තාගත ලෙස සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ස්පාඤ්ඤය, ඉතාලිය, බ්‍රිතාන්‍ය වැනි රටවල්ද මෙම තත්ත්වයෙන් දැඩි ලෙස පීඩා විඳිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපය ලෝකයේ සෙසු කලාපවලට වඩා දෙගුණයක වේගයකින් උණුසුම් වෙමින් පවතින බවයි. මේ සතිය පුරා ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ භූමිකම්පා, ජලගැනීම්, නායයම් සහ ටයිෆූන් සහ දරුණු ලැබුණ හේතුවෙන් රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. මුලින්ම ඉන්දුනීසියාව දෙසට අපි අවධානය යොමු කළොත් මැග්නිටියුඩ් 7.7ක භූමිකම්පාවක් සිදු වුණා. භූමිකම්පාව සමග නායයන් හේතුවෙන් ගොඩනැගිලි වලට හානි වාර්තා වූ අතර ජීවිත හානි සහ තුවාල ලැබූ පිරිස පිළිබඳ වාර්තා වුණා. භූමිකම්පාවෙන් පසුව නිකුත් කළ සුනාමි වර්නින් එකද පසුව ඉවත් කරනු ලැබුවා. ඒ අතරම කොලොම්බියාවේද ප්‍රබල මැග්නිටියුඩ් 7.4ක භූමිකම්පාවක් වාර්තා වුණා. එය විශාල හානි සහ ජීවිත හානි ඇති කර අතර ගලවා ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊළඟට අපි චීනය දෙසට හැරුණොත් ප්‍රබල ටයිෆූන් සහ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ජල ගැලීම් සහ නායයන් ඇති වුණා. විශාල ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට සිදු වුණා. මාර්ග, ප්‍රවාහන සේවා සහ අනිකුත් යටිදල පහසුකම් වලටත් බලපෑම් එල්ල වුණා. ඒ වගේම පිලිපීනය ඇතුළු ආසියානු රටවල් කිහිපයකද දැඩි වැසිසම් හේතුවෙන් මිලියන ගණනක ජනතාවකට බලපෑමට ලක් වී තිබෙනවා. මේ අතර යුරෝපයේ තවත් බරපතල ගැටලුවක් බවට පත් වුණේ ලැබුගිනි. ෆ්‍රාන්ස්, ස්පේන්, ග්‍රීස්, ක්‍රොේෂියා ඇතුළු රටවල් කිහිපයක විශාල ප්‍රදේශ ලැබුගිනි වලට ගොදුරු වූ අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට සිදු වුණා. මේ සියලුම සිදුවීම් එකම හේතුවක් නිසා ඇති වූවා නෙවෙයි. භූමිකම්පා ප්‍රධාන වශයෙන් භූතැටි චලනය නිසා ඇතිවන අතර ගංවතුර, අධික උෂ්ණත්වය, නියගිය සහ ලැබුගිනි වැනි එක්ස්ට්‍රීම් වෙදර් ඉවෙන්ට් සඳහා දේශගුණික වෙනස් වීම් බලපෑම් ඇති කරනවා. ඒ නිසා මේ සතියේ ලෝකේ පුරා සිදුවීම් අපට පෙන්වා දෙන්නේ එක් දෙයක්. ස්වභාවික විපත් සඳහා ලෝකයේ සූදානම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි. මේ සතියේ ලෝකයේ සිදු තවත් වැදගත්ම පුවත් සමග නැවත හමු වෙමු. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.